ඔන්න ඉතින් සුපුරුදු පරිදි වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අදත් ඉතින් මගේ දවස ගෙවිච්ච විදිය පුංචි වීඩියෝ එකක් මම ඔයාලත් එක්ක බෙදාගන්න කියලා හිතුවා. ඔන්න ඉතින් ගෙදර තිබ්බ සේරම වැඩ ටික ඉවර කරලා මම මේ හදන්නේ රෑට අපි 4 දෙනාට මොනවා හරි උයා ගන්න කියලා. මොකද මහත්තයාත් ගෙදර ඉන්න නිසා කල්තියාම උයාගත්තොත් මට හොඳයි කියලා හිතුණා. බබාලගේ වැඩත් එක්ක රෑ වෙලා උයනකොට කරදරේ නිසා මං ඉතින් හැමදාම 2:00 3 විතර වෙනකොට උයන්න පටන් ගන්නවා අවසට. ඉතින් අද නම් මට හිතුණා සැමන් එකක් තිබ්බා අපේ ගෙදර. මොකද උයන්න එළවලු කිසිම දෙයක් නැහැ ගෙදර. ඒ නිසා කඩල ටික තම්බලා සැමන් එකක් උයන්න කියලා තමයි මම හිතුවේ. ගොඩක් දවස්කේ මාළු ගේන්නත් බැරි වුණා ගෙදරට. මේ දවස් ටිකේ මහත්තයාට නිතරම වැඩ. එයා ගෙදර රැඳුනේත් නැහැ ඉතින්. මාළු ගේන්න අපිට යන්න වෙනවනේ. ඉතින් හන්දියටම මේ ළඟ පාතත් නැහැ ඉතින්. ඒ නිසා මාළු ගේන්න බැරි වුණා. අද සැමන් එකක් කඩේ තිබිලා අරන් ඇවිල්ලා මට හිතුණා ඒක උයන්න ඕනි කියලා අද රැට. මම ගෙදරට හැමදාම ගන්න මේ ඕෂන් ස්ටාර් සැමන් එක. ඉතින් ඒක හරියම රසයි. හැබැයි ඒක කෑලි නම් ටිකක් අඩුයි. කෑලි 2ක් විතර වගේ තමයි තියෙන්නේ. මට හරි රසයි ඒක. වෙනදට නම් මම මේ වීඩියෝ කරනකොට අපේ බබාලා දෙන්න එනවා මේ අහල පාලකට. අද නම් නෑ. ඉතින් මේ වෙලාවේ මොනවා කරනවද දන්නේ නෑ. සද්දයක්වත් නැති ඉඳලා ලොකු යුද්ධයක්වත් අල්ලලා ඇති මෙලහකට මට හිතෙන්නේ. ඉතින් මේ වැඩේ කරන එක අතරමඟ දාලා මට යාලව බලන්න යන්නත් බැරි නිසා මොන හොය චුට්ටක් හිටියා මොන හරි කරන දෙයක් කරපු දෙන්කෝ කියලා. වැඩේ ඉවර කරලම බලන්න යනවා කියලා හිතාගෙන. ඕන්න මං කියා වගේම ඔයාලට පේනව නේද? මේ දෙන්න එකතු වෙලා ලොකු යුද්ධයක් කරලා තියෙන්නේ කියලා. මට වැඩ 2 කරලා තියෙන්නේ දැන්. ඉතින් ඒත් මේ වෙලාවෙ ඉතින් මේ දෙන්නට එපා කිව්වත් කියන දේ අහන්නේ නැහැ. මං දැන් මෙතන හිටියොත් එහෙම මට උයා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඔන්න ඔය ඕන දෙයක් කරපු දෙන් කියලා මට දැන් ඉතින් සිද්ධ වෙන්නේ උයන්න යන්න. මොකද උයන එක අතරමඟ දාලා එන්නත් බෑ. මේ දෙන්න ගාව මෙතන හිටියොත් එහෙම මට රෑ වෙනකන් උයන්න වෙන්නේ නැහැ අද. ඔයාලගේ ගෙවල් වලත් බබාලා ඔහොම දානේ පුදුම දැඟලිල්ලක් තියෙන ගෑනු ළමයි කිව්වට මේ දෙන්න නම් අනේ අම්මෝ මන් දන්නේ. එක්කෙනෙක් දඟලනකොට අනිත් එක්කෙනා එයාට වැඩියෙන් දඟලන්න තමයි අපේ ගෙදර හදන්නේ. ඔයාලට පේනවා ඇති නේද? මෙට්ට උත්සාහ කරන දේවල්. ඔයිට වැඩි ඉතින් මේ අපේ ගෙදර ජනෙල් රෙදි එකක්වත් නැහැ. ඔක්කොම ඉරලා දාලා. ගෙදර බඩුත් නැහැ. ඉතින් ඒව ඕන දෙයක් කියලා මං ආවා උයන්න එනකොට පොල් තෙලුත් ඉවරයි. ඉතින් ඊට පස්සේ පොල් ගෙඩියල් එලි ගහගෙන ඒක පලා ගන්න යනකොට ඒකේ කඩ්ඩත් ගැලවුණා. ඕන්න අද දවස නම් අයියෝ මට එපා වෙලා තියෙන්නේ. මොනා කරන්නද ඉතින් ඒවා ඔක්කොම අතරමඟ දාලා තියෙන විදිහට රැට උයන්න කියලා හිතුවා ඕන දෙයක් කියලා. ඉතින් මං සැමන් එක තෙල් දාන එක අයින් කරලා සම්පූර්ණම කිරි දාලම ලිපේ තියන්න කියලා හිතුවා. එක්ක රහ වෙයි එක්ක රහ නැති වෙයි. ඕන දෙයක් ඉතින් මට අද උයන්න වෙන්නේ එහෙමනේ. ඔන්න ඒ කමක් නෑ වෙනසකටත් එක්ක කිරිම දාලා සැමන් එක හදනවා තෙල් නොදා. ඉතින් රස නම් නැති වෙයි කියලා හිතෙනවා. ඉතින් අපි බලමුකෝ කොහොම හරි කාලම රැට. එහා ලිපේ හිමිට සැමන් එක ඉදෙනකොට මම මෙහා පැත්තේ ලිපේ කඩල එක ලිපේ තියන්න ගත්තා. මොකද එකපාර වැඩේ ඉවරුනොත් මට දැන් බබාලා හැඩි කරලා තිනවා සේරම මස් කරන්නත් එපා. උයලා තියලා නිකන් ඉන්න වෙන්නේ නැහනේ අද. ඕන්න යාළුවේ මගේ සැමන් එක පාට නම් නෑ. හරි කැතයි වගේ පාට. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නෑ.
ඔන්න ඉතින් රෑට කියලා ඉවරයි සැමන් එකක් තීවා කිරි දාලා අලුත් විදිහට එතකොට කඩල එකක් තීවා ඔක්කොටම ගැලපෙන්න පොල් සම්බෝලෙකුත් හැදුවා මොකද අපේ ගෙදර මොනවා නැතත් පොල් සම්බෝලේ අනිවාර්යයි නිසා ඔන්න මන් දැන් සේරම කරලා කුස්සිය හරිම ලස්සනට අස් කරා ඔන්න හාල් ටිකත් ලිපේ තිබ්බා දැන් කුස්සිය වැඩි ඉවරයි දැන් මට තියෙන්නේ අර පටව දෙන්න මොනවද කරේ කියලා ගිහිල්ලා බලන්න මෙලහකට නම් ඉතින් ඔය දෙන්නා ඌ කාමරේම අලුතෙන් පෙරලා ඇති අපි ගිහින් බලමුකෝ හපුචෝ ඔන්න බලන්න මම මෙට දෙක දාලා ගියා විතරයි පේනානේ දැනුමට ඔක්කොම කරලා එදෙන ඔන්චිලි පදිනවා පේනවා නේද මට ඉන්නත් යනවා දෙයියනේ ඔව දකිනකොට කෝට්ට බිම දාලා රෙදි ටික සේරම ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇතිනේ අපේ බබාලාගේ වැඩ මේ සේරම ටික දැන් මට අස් කරන්න ඕන ඒ හින්දා මම දැන් වීඩියෝ එක මෙතනින් නතර කරනවා ඉතින් මගේ වීඩියෝ එක අවසන් වෙනවා නම් බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලාම යන්න ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මතක් කරනවා මම එහෙනම් ඉතින් ආයෙම දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මම දැන් මේ ටික අස් කරන්න ඕන රෑ වෙන්න කලින් තව වැඩ ගොඩක් තියෙනවා එන ඉතින් යාළුවනේ මම ගිහින් එන්නම් ඔයගොල්ලන්ට සුබ දවසක්